ඔබ සැවම පිළිගන්නවා මේ පාඩම් මාලාවේ දෙවෙනි පාඩමට. පහුගිය එකේදී අපි කතා කරා රාශි 12 යෙදෙන විදිය. මේෂයෙන් පටන් ගත්තාම මීනෙන් අවසන් වෙන විදිය. ඊට අමතරව රාශිවල නවාංශක යෙදෙන විදිය කතා කරා. අපි ඒක ටිකක් මතක් කරොත් එක රාශියක් සමාන කොටස් 9කට බෙදෙනකොට නවාංශකයක් කියලා ගන්නවා. එතකොට අද අපි කතා කරන්නේ ඒකෙම දිගුවක්. රාශිවල කොහොමද නැකත් යෙදෙන්නේ කියන එක. එතකොට මේ කලින් සිද්ධාන්තය හරියට තේරුම් ගත්තා නම් මේක අමාරු නෑ. ඒතකොට මේ නැකත් වල පදනම වෙන්නේ සමාන කොටස් 9කින් යෙදෙන කරුණු මත. ඒතර අංශක 30ක් කොටස් 9කට බෙදුනහම එක කොටසක් අපි අඳුනගත්තා අංශක 3යි කලා 20ක්. එතකොට මේ එක කොටසක් අපි අඳුර ගන්නවා නැකත් පාදයක් කියලා. එතන මේ තියෙන්නේ නැකත් පාදයක්. කලින් සඳහන් කරා වගේ අංශක 3යි කලා 20ක්. ඒ වගේ නැකත් පාද 4කින් එකතු වුණාම ඒ කියන්නේ පාද 4ක් එකතු වුණාම අපි ඒක සම්පූර්ණ නැකතක් කියලා ගන්නවා. ඒ කියන්නේ මේ කොටස් 1යි 2යි 3යි 4යි. එතකොට මෙතන යනකම් මෙතනින් ඉඳන් 2යි 3යි 4යි කියන්නේ මේ සමාන කොටසක් සම්පූර්ණ නැකතක් කියලා ගන්න පුළුවන්. එතකොට සම්පූර්ණ නැකත් තියෙනවා 27ක්. අපි බලමු එකින් එක මේෂ රාශියෙන් පටන් ගත්තාම කොහොමද ඒ නැකත් යෙදෙන්නේ කියලා. එතකොට දැන් අපි නැකත් යෙදෙන විදිය ඉගෙන ගත්තා රාශියක් තුල අංශක 30ක් කොටස් 9කට බෙදලා එක කොටසක් පාදයක් කියලා අඳුරගත්තා. පාද 4ක් නැකතක් කියලා නිර්මාණය වෙනවා. ඒතර මේ වගුවෙන් පෙන්වන්නේ එක එක රාශි වලට කොහොමද නැකත් යෙදෙන්නේ කියන එක. එතකොට මේක ඉස්සල්ලා අපි අඳුර ගන්න ඕනේ. මේකේ පළවෙනි තීරුවෙන් කියන්නේ රාශියේ නම, දෙවෙනි තීරුවෙන් කියන්නේ නැකතේ නම, තුන්වෙනි තීරුවෙන් කියන්නේ නැකත් පාද ගාන යෙදෙන, හතරවෙනි තීරුවෙන් කියන්නේ අදාළ අංශක ගණන. එතකොට මේෂ රාශිය ගත්තාම ඒකේ පළවෙනි ආරම්භය, ඒ කියන්නේ අංශක බිඳුවේ ඉඳලා අංශක 13යි කලා 20ක් දක්වා යෙදෙනවා අශ්විද කියන නැකත. එතකොට අශ්විද නැකතේ සම්පූර්ණ නැකත මේ දෙනවා පාද 4කින්. ඊළඟට බෙරණ කියන නැකතේ පාද 4කින් යෙදෙනවා. නමුත් කැති කියන නැකත එක පාදයයි යෙදෙන්නේ. දැන් මේකට හේතුව පොඩ්ඩක් අපි තේරුම් ගන්න ඕනේ. හේතුව මම කිව්වා කලින් සම්පූර්ණ නැකතක් කියන්නේ පාද 4ක්. නමුත් සම්පූර්ණ රාශියක් කියන්නේ නැකතක එක කොටසක. ඒ කියන්නේ එක පාදයක ප්‍රමාණයට ගත්තොත් ඒ වගේ 9ක්. එම නිසා සම්පූර්ණ නැකත් තුනක් කොහොමද රාශියක් තුල යෙදෙන්නේ නැහැ. එතකොට යෙදෙන්නේ සම්පූර්ණ නැකතක් හෝ නැකතකින් කොටසක්. එතකොට එතන තමයි අපිට වකින්න පුළුවන් ඒ යෙදීම. එතකොට වෘෂභ රාශියට ගියාම කැති නැකති ඉතුරු වෙච්ච පාද තුන මුල් අංශකේ ඉඳන් පටන් ගන්නවා. එතකොට ඊළඟට එන්නේ රෙහෙන නැකතේ සම්පූර්ණ පාද 4. නැවත මුවසිරස නැකතේ පළවෙනි පාද 2 විතරයි. එතකොට අපිට පේනවා මේ හැම එකක්ම පාද 9කින් සම්බන්ධ වෙනවා. දැන් ඉලක්කම් වලින් පෙන්නලා තින්නේ යෙදෙන පාදේ. දැන් කැති නැකතේ දෙවෙනි පාදයේ සිට හතරවෙනි පාදයේ දක්වා තමයි දෙන්නේ. රෙහෙන නැකතේ සම්පූර්ණ පාද ගණනේ දෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ නැකතම දෙනවා. මුවසිරස නැකතේ පළවෙනි හා දෙවෙනි පාද පමණයි. ඒ විදිහට මේකේ ඔක්කොම විස්තර කරලා තිනවා මිථුන කටක සිංහ කියන රාශිවල යෙදෙන නැකත් පාද හා ඒ අදාළ අංශක. මෙතනදී කියොත් කන්‍යා සිට මකර කියන රාශි මේ වගේත් අර විදිහමයි අර සිද්ධාන්තෙමයි නැකත් තුනක් යෙදෙනවා. නමුත් කිසිම වෙලාවක එම නැකත් වල සම්පූර්ණ පාදය යෙදෙන්නේ නැහැ එම නැකත් තුනේම. සමහර රාශි අපිට දකින්න පුළුවන් සම්පූර්ණ පාද යෙදෙන නැකත් දෙකකින් තියෙනවා. සමහර ඒ වගේ එක බැගින් තියෙනවා. එතන මෙතනින් අවසන් වෙන රාශි 12 කුම්භ මීන ඒකෙත් අපිට දකින්න පුළුවන් අර යෙදීම. එතකොට ඔබට මේක හිමින් අධ්‍යයනය කරලා ගන්න පුළුවන්. මම මේ සටහන
ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් විදිහට දානවා මේ වීඩියෝ එකත් එක්ක. දැන් මෙතනදී පෙන්වන්නේ මේ සම්පූර්ණ නැකත්වල කෙටි විස්තරයක්. එතකොට අවසාන තීරුවෙන් පෙන්වන්නේ මේ නැකත් අධිපති ග්‍රහයාගේ නම. අපි දන්නවා සෑම ග්‍රහයකටම රාහු කේතු ඇතුළු නැකත් 3 බැගින් හම්බ වෙනවා. එතකොට ග්‍රහය 9යි එක ග්‍රහයකට නැකත් 3යි. එතකොට 3 වරක් 9 කියන්නේ 27යි. එතකොට මේක දැනගෙන සිටීම වැදගත්. හේතුව නැකත් අධිපති ග්‍රහයන් අපිට විවිධාකාරයෙන් වමනා වෙනවා සිද්ධාන්ත සඳහා. පළවෙනි නැකත ගත්තොත් අශ්විද නැකත මේෂ රාශියේ මුල ඉස්සලා අපි ඒක ඉගෙන ගත්තා. ඒක හම්බෙන්නේ කේතුට. කියන්නේ ඒක අයිතිය තියෙන්නේ කේතු ග්‍රහයට. එතකොට දෙවෙනියට එන්නේ බෙරණ පුවසල කියන නැකත සිකුරුට අයිති. කැති උත්‍රපොල් උත්‍රසල කියන රවිට අයිති. රෙහෙන හත සුවන චන්දුට අයිති. මුව සිරස සීත දිනට අඟහරුට අයිති. එහෙම නැත්නම් කුජට. අද්ද සහ සියාවාස කියන්නේ රාහුට. පුනාවාස විසාහ පුවපුට කියන්නේ ගුරුට. පුෂ අනුර උත්තර පුටුප කියන්නේ සෙනසුරුට. අස්ලිස දෙට රේවති කියන්නේ බුදට. එතකොට මේ සටහනත් වැදගත් වෙනවා. ඔබ නැකත් සම්බන්ධ දැනුම එපමණ නැත්නම් මේක වැදගත් වෙයි. ඔගේ දැනුම වැඩි කර ගැනීමට. දැන් අපි බලමු මේක අපි මෙතෙක් ඉගෙන ගත්ත නැකත් වල තියෙන වැදගත්කම මොකක්ද කියලා. ප්‍රධානම එකක් තමයි කෙනෙක් ඉපදුන වෙලාවේ චන්ද්‍රයා ඉන්න නැකත අනුව ගොඩක් දේවල් තීරණය වෙනවා. ඒක එකක් තමයි දසා පැහැරණය කියන එක. අපි කලින් ඉගෙන ගත්ත දැන් එක එක රාශි වලට නැකත් දෙන්නේ කොහොමද? ඒ නැකත් වල පාද පිහිටන්නේ කොහොමද කියන එක. එතකොට චන්ද්‍රයා යම් නැකතක ඉන්නවා නම් ඒ නැකත් අධිපති ග්‍රහයට හිමි දසාව තමයි කෙනෙක්ට අයිති වෙන්නේ. ඊට අමතරව චන්ද්‍රයා ඉන්න නැකත් පාදය අනුව දසාව පැහැරණය තීරණය වෙනවා. එතකොට දසාව පැහැරණය කියන්නේ උපන් වෙලාවේ ඉඳන් ඒ අදාළ දසාව කොපමණ කාලයක් ඉදිරියට පැවතගෙන එනවද කියන එක. එතකොට මේක තමයි මේ නැකත් වල තියෙන ප්‍රධානම යෙදීමක්. එතකොට ඔබගේ උපන් ජන්මපත්‍රයේ ගොඩක් වෙලාවට සඳහන් කරලා තියෙනවා. යම් ග්‍රහයකගේ උදාහරණයක් වශයෙන් අපි කිව්වොත් රවිගේ මා දසාවෙන් ඉපදලා තියෙනවා. ඊළඟට යම් ග්‍රහයකගේ අන්තර් දසාවෙන් ඉපදලා තියෙනවා. එතකොට ඒක තීරණය වෙන්නේ මෙන්න මේ කාරණේ මත. එතකොට මේවාගේ විශේෂයෙන් නැකත් ඔය දසා පැහැරණ ගණනය කරනකොට විවිධ උගණිත ක්‍රම තියෙනවා. ඒවා මම මෙතන පැහැදිලි කරන්න යන්නේ නැහැ. එතකොට මූලික සිද්ධාන්ත වලට යෙදෙන එකක් තමයි මේක. දැන් ඊළඟ වැදගත් කාරණේ තමයි ග්‍රහයන් ප්‍රතිඵල දෙන්න අනුපිළිවෙල හොයාගන්න විදිය. මේක ටිකක් සංකීර්ණයි. මේක ගොඩාක් කාරණාවත් තීරණය වෙන එකක්. දැන් අපි මේක සරලවම සිද්ධාන්ත කියන්නේ නැකත් වලින් ගත්තොත් මේ පැහැදිලි කරන්න යන ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. මේක ගොඩක් වෙලාවට ක්‍රිෂ්ණමූර්ති පද්ධතියෙන් බහුල වේදෙන එකක්. නමුත් අපිට මේකෙන් සෑහෙන වැඩක් ගන්න පුළුවන් විශේෂයෙන් පලාපල විශ්ලේෂණය කරද්දී. මේ ක්‍රමයේදී අපි යම් ග්‍රහයක් තෝරා ගන්න ඕනේ. යම් වැදගත්කමක් තියෙන ග්‍රහය ගොඩක් වෙලාවට තමන්ගේ හෝ වෙන කෙනෙක්ගේ දැනට පවතින මහා දසාව හෝ අන්තර් දසාව හිමි ග්‍රහයා වෙන එක ගොඩක් හොඳයි. එතකොට ඒ කියන පලාපලවල නිර්වැද්‍යතාවය වැඩි වෙනවා. එතකොට මේකෙදි අපි යම් ග්‍රහයක් තෝරගත්ත උදාහරණයක් වශයෙන් අපි ගමු සිකුරු කියන ග්‍රහය තෝරගත්තා. ඒතකොට ඒ ඉස්සෙල්ලම බලන්න ඕනේ සිකුරු ග්‍රහයා ඉන්න නැකත හිමි ග්‍රහයා කවුද? ඊළඟට නැකත හිමි ග්‍රහයා සිටින භාවය මොකක්ද? දැන් අපි උදාහරණයක් වශයෙන් ගමු සිකුරු ඉන්නවා රවිගේ නැකත. එතකොට රවි ඉන්නවා 4 වෙනි කොටුවේ.
තොර මේ සිකුරුගේ මහදසාව අන්තර්දසාව තුළ පලාපල දීමේදී ප්‍රමුඛතාව හිමි වෙන්නේ හතරවෙනි කොටුවට. තොර හතරවෙනි කොටුවට අදාළ කරුණු ඉස්මතු වෙලා වෙනවා ගොඩක් වෙලාවට. මේක එක නිදසුනක්. මේක ප්‍රායෝගිකව එක්කෙනාගේ ජන්මපත්‍ර මත ගොඩක් වෙලාවට වෙනස් වෙනවා. දෙවෙනියට අපි බලන්න ඕනේ අපි සලකන ග්‍රහය සිටින භාවය. ඒක තමයි දෙවෙනියට ප්‍රමුඛතාව හිමි වෙන්නේ. උදාහරණයක් වශයෙන් දැන් ඔය අපි කලින් සඳහන් කරපු සිකුරු කියන ග්‍රහය 7 වෙනි භාවයේ ඉන්නවා නම් 7 වෙනි භාවයට අදාළ කරුණු ගොඩක් වෙලාවට එයා ලබා දෙනවා. එතකොට මෙතනදී අපි සැලකිල්ලට ගන්න ඕන කාරණයක් තමයි දැන් මේ කියන භාවය හොඳ භාවයක් නම් ඒ කියන්නේ කේන්ද්‍ර ස්ථානයක් හෝ ත්‍රිකෝණ ස්ථානයක් නම් හොඳ ප්‍රතිඵලත් දුෂ්ට ස්ථානයක් නම් අඩු ප්‍රතිඵල හොඳ ප්‍රතිඵල අඩුවීමක් වුණ අර්ග ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න පුළුවන්. තුන්වෙනියට ප්‍රමුඛතාව දෙන්නේ ඔය නැකත අයිති ග්‍රහයට හිමි භාවය. දැන් උදාහරණයක් වශයෙන් ඉහත මම සඳහන් කළ උදාහරණයේදී රවිට අපි හිතමු 10 වෙනි භාවය අයිති වෙලා තියෙනවා. එහෙනම් තුන්වෙනියට ප්‍රමුඛතාව වෙනවා 10ට හිමි කරුණු මත. මේවා ඉදිරියේදී මම සරලව පැහැදිලි කරනවා. මෙතන මම පැහැදිලි කරන්නේ මේ නැකත් වල යෙදීම් යම් ප්‍රමාණයක් දක්වන්න ඕන නිසා. අවසානයේදී අදාළ ග්‍රහයාට හිමි භාව. ඒ කියන්නේ මෙතන අපි දැක්වී සිකුරු කියන ග්‍රහය තමයි තෝරගත්තේ. එතකොට ඒ ග්‍රහයට අපි උදාහරණයක් වශයෙන් යාට ලග්නයයි තියෙනවා නම් ලග්නයත් තවත් කොටුවක් අයිති වෙනවා නම් ඒ කොටුවත් සලකන්න පුළුවන්. හේතුව රවි සඳු හැර අනිත් ග්‍රහයන්ට භාව දෙකක් අයිති වෙනවා ගොඩක් වෙලාවට. එතකොට ඒවා ඉදිරියේදී මම සියල්ල පැහැදිලි කරනවා. එතකොට මේ උදාහරණය ඔබට පුළුවන් ඔබගේ ජන්මපත්‍රයේ තුල තියෙන කරුණු විශ්ලේෂණය කරන්න. නමුත් මේක විතරක් අපිට සලකන්න බෑ. හේතුව මේ පලාපල කියද්දි විශේෂයෙන් ගෝචර ප්‍රතිඵල බලන්න ඕනේ. ඊළඟට උපන් වෙලාවේ පිහිටින් බලන්න ඕනේ. ඒතර මේ හැම දෙයකම සංශ්ලේෂණයක් තමයි වෙන්නේ. ඊට අමතරව සාමාන්‍ය ජ්‍යොතිෂයේදී අපි දන්නවා ග්‍රහ දෘෂ්ටි කියන එක පාවිච්චි වෙනවා. එතකොට ඒ කියන්නේ දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් සියලුම ග්‍රහයන් රාහු කේතු හැර අනිත් ග්‍රහයෝ තමන් ඉන්න භාවයේ ඉඳලා කොටු 7ක් දකින්න. එතකොට ඊළඟට ඒගොල්ලෝ ගෝචර වල යන භාව ග්‍රහ සංයෝග ග්‍රහ දෘෂ්ටි මේ හැම දෙයක්ම සලකන්න ඕනේ ප්‍රතිඵල කියන්නේ. නමුත් ඒ හැම එකම එකපාර විස්තර කරන්න අමාරුයි. එතකොට මේ සඳහන් කරේ එක කාරණයක් විතරයි. එතකොට ආයෙත් ඒක පැහැදිලි කරොත් නැකත් සම්බන්ධයෙන් මෙන්න මේක හරිම වැදගත්. ඒක අපි ප්‍රායෝගිකව විශ්ලේෂණය කරනකොට සමහරුන්ට සමහර ප්‍රතිඵල එනවා. හරිම ලේසි. සමහරුන්ට එන්නේ නැහැ. ඒකට එක හේතුවක් මෙන්න මේක මේ අපිට ගෙවෙන දසා මහා දසා හෝ අන්තර් දසා විශේෂයෙන් අධිපති ග්‍රහයන් සිටින නැකත් වල සම්බන්ධතාවය වල ප්‍රබල බලපෑමක් තියෙනවා ප්‍රතිඵල ලබා දෙද්දී. ඊට අමතරව අපිට පුළුවන් මේ ක්‍රමය පාවිච්චි කරන්න අපිට යම් දෙයක් අපිට හරි වෙන කාට හරි කියන්නේ යාගේ ජන්මපත්‍රය විශ්ලේෂණය කරලා යම් දෙයක් ලබා ගන්න අමාරුද නැද්ද කියන එක ලේසියෙන් හම්බ වෙනවද කියන එක පාවිච්චි කරන්නත් මේක ලේසියෙන් හම්බ වෙනවද කියන එක බලා ගන්නත් මේක පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් කෙනෙක්ගේ දැන් අපි ගමු යම් දසාවක් ගෙනවා. අපි ගමු ගුරුගේ දසාව ගෙනවා. එතකොට ගුරු ඉන්න නැකත අයිති ග්‍රහය ඉන්නවා 7 වෙනි කොටුවේ. එහෙනම් අනිවාර්යෙන් ගුරුගේ මහා දසාව තුල 7 වෙනිට සම්බන්ධ ප්‍රතිඵලයක් අනිවාර්යෙන් හම්බ වෙනවා. ඊට අමතරව දැන් උපන් වෙලාවේ මේ පිටීම තිබිලා ගෝචර ගමනේ මේ පිටීම තියෙනවා නම් ඒ ප්‍රතිඵලයේ ප්‍රබලතාවය ගොඩක් වැඩි. අර මේවා හිමින් පැහැදිලි කරන්න ඕනේ. ඒක උදාහරණ බගින් අරගෙන මම මේ පාඩම මෙතනින් නවත්තනවා. මම හිතනවා ඔබට මේකෙන් ඔබගේ දැනුම වැඩි වෙන්න ඇති හා
යම් රුකුලක් වෙන්න ඇති. එතකොට ඔබ මේ වීඩියෝ එකට කැමති නම් මේක ලයික් කරලා සබස්ක්‍රයිබ් කරන්න කියලා ඉල්ලා හිටිනවා. අපි නැවත පාඩමකින් හමු වෙමු.